හැමදාම කුංචි මිනිස්සු මේක තැළුණා. කුඩු වලින්, මරකම් වලින් විශාල වශයෙන් බටකෑ. ඔබතුමාලා දන්නවා විශාල ගැටලු මම ඒවා කියන්නේ නැහැ. හැබැයි සැප්තැම්බර් 21 මොකද්ද වුනේ ගිය අවුරුද්ද? මෙරට පුංචි මිනිස්සු පෙනේ පිප්පුවා. කපුගේ මහත්තයා සින්දුවෙන් කිව්වා ණයාට උඹ පෙනේ පාවිච්චි කරන්නේ නැත්නම් පෙනේ ලංකාවේ පොඩි මිනිස්සුන්ට දීපන් කියලා. පෙනේ දියන්නයි හාමි කියලා සින්දුවක් තියෙනවා. ගෙදර ගිහලා බලන්න YouTube එකේ ගහලා. ඒ පෙනේ පුප්පුපගේ වාසිය තමයි මේ මාස 6 තිස්සේ ඔබතුමාලා දකින්නේ. පොඩි මිනිස්සු තමන්ගේ පෙනේ පුප්පලා දූෂිතයෝ ජාවාරම්කාරයෝ හොරු බය කරලා තල්ලු කරලා දාලා තියෙනවා. තාම ඉවර නෑ මැච් එක. මම දැක්ක අපේ අමරසවරයා කියනෝ නේද? තව මාස දෙක තුනක් යනකොට මෙහා පැත්තේ තියෙන වැලිකඩ බන්ධනාගාරය පුළුවන් කියලා මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ රැස්වීම කරනවා. ගොඩක් අයගේ ඇඩ්‍රස් වෙනස් වීමට නියමිතයි. නේද? ගෙදරට ලියුම් ලැබෙන අයගේ ඇඩ්‍රස් වැලිකඩට ඇඩ්‍රස් මාරු වෙන්න නියමිතයි. ඒක පුළුවන් උනේ තමුන්නාස්ලා පෙනේ පුප්පපු නිසා. එසයි උස්සපු පෙනේ දිමින් තියන්න එපා. තාම මේක නිකන් අර ඔබතුමාලා දන්නවා අර මොකක්ද අර බිත්තරේ කඩලා දැන් බිත්තර මිල කියන ප්‍රශ්නයක් නෑ බිත්තරක් කීයද? හා? ඉතින් දැන් ප්‍රශ්නයක් නෑ. නැත්තම් මේ මෙතන නයි channel එකක් තියෙනවා ඒගොල්ලන්ට හරි ප්‍රශ්න බිත්තරේ. ඒ නිසා ඔබතුමාලා දන්නවනේ බිත්තරේ කඩලා අර ටැටියට දානකොට නේද? ටික වෙලාවක් යනවනේ හයි වෙන්නේ. ඒ වගේ තමයි දේශපාලන බලය. දේශපාලන බලයත් ආණ්ඩුවක් ගත්ත ගමන් එකපාර හයි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තේරෙනවා ජනාධිපතිතුමා රට හරවන්න යන්නේ මොන පැත්තටද කියලා. ඔබතුමාලා දන්නවා මගේ අමතක මේ ආණ්ඩුව පත්‍රලා තියෙන මාසේ 60කට. ඒතකොට එකපාර අපිට මැජික් පොල්ලකින් දේවල් කරන්න බෑ. ඇත්තටම අපි එහෙම කරා නම් පරණ සෙට් එක ඔක්කොම දැන් ඇතුලේ. අපි ඒවටත් යම්කිසි ක්‍රමවේදයක් කරන්න ඕනේ. රටේ නීතියක් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේද අනුගමනය කරලා තමයි හොරුන්ට දඬුවම් දීම උනත් කරන්න පුළුවන් වෙන්නේ. මොකද දූෂණය වෙලා තියෙන්නේ රාජපක්ෂලා, වික්‍රමසිංහලා, ප්‍රේමදාසලා, බණ්ඩාරනායකලා විතරක් නෙමෙයි. ඔවුන් විසින් හදපු නිලධාරී තන්ත්‍රය, ඔවුන් විසින් හදපු සමහරට පොලිසියේ සමහර ඒවගේ තැන්වල නිලධාරී, වගේම අපේ ගම්වල පව. සමහර ගොවි සමිතිවල ලොක්කෝ. මොකද ඒගොල්ලෝ පොහොට්ටුවේ නැත්තම් සජබේ නායකයෝ ගමේ. ඒ නිසා මේක සම්පූර්ණ පිළිකාවක් ඔළුවේ ඉඳලා යටටම තියෙනවා. ඔබතුමාලා දන්නවා පිළිකාව කපන්න ඕන කොහොමද? ඔව් මුලින්ම අයින් කරන්න ලෙඩා බේරගෙන. පිළිකාව තියෙන්නේ ලංකාව කියන ශරීරේ. ඒසකට හරි ක්‍රමයට කපන්න ඕන. එසා දැන් ජනාධිපතිතුමා දිනලා මුළු මේ අවුරුදු 2500ටම රටේ නායකයෝ හොරකම් කරන්නේ නැතුව මාස 6ක් ගියා නම් මේ මාස 6 තමයි. ඔය 70 නෙමෙයි. ඔබතුමාලා බලවන් රජවරුන්ගේ ඇමතුරුත් පට්ට හුරු සමහරු. විපක්ෂ එකතු වෙනවා කොහොනේ? එකතු වෙලා. එකතු වෙන්නේ කොහොමද? සජිත් ප්‍රේමදාසට ඉම්තියාස් බාකිර් මාකර්ව තියාගන්න බැරුව කොහොමද අප්පා සජිත් වෙන මිනිස්සු තියාගන්න? එකතු වෙනවා කොට කවුරුත් එකතු වෙලා නැහැ. කෑලි ගිහිලා තියෙයි. රාජපක්ෂලා ගැන කතා කරලා තේරුමක් නැහැ. වඳ වී යන සත්ත්ව කොට්ටාස. ආයි නෝරිට තව පොඩි දඟලන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ගැන අපිට කිසිසේත්ම මොනවාද කලබල වෙන්නවත් හිතන්නවත් ඕනේ නැහැ. කාලනාශ කරන්න ඕනේ නැහැ. ඒස අද විපක්ෂය කුජීත වෙලා තියෙන නැගිටින්නේ නැහැ.